කොහොමද ස්කින් එක බලාගන්නේ, මොනවද මම යූස් කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔන්න මම මගේ එක්ස්පීරියන්ස් එක, මගේ ස්කින් කෙයාර් රූටින් එක මම ඔයාලට ෂෙයා කරනවා. මම ගොඩක්ම යූස් කරන්නේ කහ, කස්තුරි කහ. ඉතින් කස්තුරි කහ තමයි මම කස්තුරි කහ ගෙනල්ලා මම බොටල්ස් වලට අය කරන ඒවා තමයි කඩල පිටි. ඉතින් කස්තුරි කහයි කඩල පිටි තමයි මගේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක. මේ දෙකට ඉතින් යූස් කරන්න පුළුවන්, මී පැණි යූස් කරන්න පුළුවන් මේ දෙකට. ඊට අමතරව මම නම් ගොඩක් මී පැණි නම් දාන්නේ. මගේ මෙන්න මේ දෙක තමයි ගොඩක්ම මගේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක මේ දෙක තමයි. ඉතින් කහයි කඩල පිටි අපිට යෝගට් එක මික්ස් කරන්න පුළුවන්, මීකිත් එක කර්ඩ් එක මික්ස් කරන්න පුළුවන්, වතුරත් එක්ක මික්ස් කරන්න පුළුවන්, ඕනේ නම් රෝස් වෝටරත් එක්ක මික්ස් කරන්න පුළුවන්. හැබැයි රෝස් වෝටරේ පොඩි දෙයක් තියෙනවා. මට රෝස් වෝටර් ඇල්ලෙන්නේ නැහැ. මොකද මට රෝස් වෝටර් දාලා මුණට ගාපු ගමන්ම කඩේකට කියන්නේ අර දැවිල්ල ගතියක් එනවා, නිකන් හරි කසනවා වගේ. වඩාත්ම මම යූස් කරන්නේ වඩාත්ම මමත් රෙකමන්ඩ් කරන්නේ ඇලර්ජික් රෝස් වෝටර් මුණට සෙට් වෙන්නේ නැති අය ඉන්නවා නම් කර්ඩ් හරි යෝගට් හරි යූස් කරන්න. ඒ දෙක හොඳයි. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මං හරි යූස් කරන්නේ වතුරත් එක්ක, මොකද කර්ඩ් ගන්නත් වෙලාවක් උනේ නැහැ. යෝගට් ගන්න වෙලාවක් උනේත් නැහැ මට. මම ඉතින් අද යූස් කරා මොකද මං මාස නෑ සති 3කට පස්සේ තමයි මම මේ රුටින් එක මට වෙන්නේ. ඒ කියන්නේ මේ මගේ මේ ස්කින් කෙයාර් රුටින් එක මට වෙන්නේ. මොකද මම පහුගිය දවස්වල සයිමස් වල ඇයි පර්සනල් වැඩ වලට බිසි වෙලා හිටියේ. ඉතින් ඒක හින්දා මට මුකුත්ම කරගන්න බැරි වුණා. මට කොහොමද කරන්නේ කියලා. ඉතින් මම මේ වගේ ප්ලේට් එකකට තමයි ගන්නෙ. මේ වටම කියලා වෙනම මේ මම හිතන්නේ ඔයාලට පේනවා මේ පොඩි හැඳි මේවට යූස් කරන. මොකද මේවට වතුර වද්දන්න නම් තියන්න එපා. ඊට පස්සේ ඒක වතුර පිටින් ඔක්කොමයි තියෙනවා. කහ මේ හරියටම මේ යෝගට් හැන්දෙන් එකමාරක් වගේ මම දානවා. ඉතින් මෙන්න කහ අපෙත් කහ. ඒ සුමාර හරි සුවඳයි. ඒක මම සමහරකට දෙන සුවඳ ඇල්ලෙන්නේ නැති වෙයි. සමහරකට අරගෙන මම නම් හරි ආසයි කස්තුරි කහ සුවඳට. ඊට පස්සේ කඩල පිටි නම් පොඩ්ඩයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට දාගන්න කඩල පිටි. අපි කහ ඉතින් ඒ කියන්නේ කහ දෙකමාරක් ගත්තනම් කඩල පිටි ඒ හා සමානව දාගන්න ඕනේ. ඔන්න ඉතින් දෙකම දාගත්තා. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඊට පස්සේ මේ දෙක හොඳට මික්ස් කරගන්නවා. ඒ කියන්නේ වතුර හරි කර්ඩ් හරි යෝගට් හරි දාගන්න කලින් මේ දෙක මික්ස් වෙන්න ඕනේ. හොඳට මික්ස් කරන්න මේ දෙක. ඉතින් මම මේක මික්ස් කරන අතරතුර කියන්නම් මං හිතන්නේ ඇයි මේක ගෑනු ළමයට විතර නෙමෙයි මේක බේබි ළමයිට ප්‍රයෝජන වෙන මේ වගේ තව ගොඩක් තියෙනවා. මගේ ස්කින් කෙයාර් රුටින් එකේ ලිස්ට් එකක්ම තියෙනවා. එග් මාස්ක් එක තියෙනවා. තව ඊට අමතරව කුමාරිකා එක තියෙනවා. අපේ ගෙදර කුමාරිකා පැලයක් තියෙනවා. දැන් මේ දවස්වල කුමාරිකා පැලෙත් මැරිලා. මේ කුමාරිකා තියෙනවා. මගේ ස්කින් කෙයාර් රුටින් එකේ මෙන්න මේවා තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට්ස්. එග් මාස්ක් එකත් අපි අර කහ මදේ අයින් කරලා සුදු මදේ තමයි අරගන්න. මොකද ඒකට ඇත්තටම black heads white heads තිබුණොත් එහෙම remove වෙලා යනවා. ඒක හැබැයි මම අනිවාර්යෙන් ඒකත් දවසකට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද මාස්ක් එක යූස් කරන්න කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ දෙක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ චුට්ටි වතුර දාගන්න වැඩේ. හරි වතුරක් දාගත්තා. එකපාරට ගොජක් ගාලා වතුර ටික දාන්න එපා. ඊට පස්සේ ඒක මේ උද්දක් වගේ වෙනවා. අපි මික්ස් කරගෙන ඒ වතුර මැදි නම් ඊට පස්සේ පොඩ එකතු කරගන්න හරි. එකපාරට දාලා මේ වණ කරගන්නේ නැතුව. අපිට පදම තේරෙනවානේ. හරි. හරි මෙන්න. ඔන්න තියෙන කන්සිස්ටන්සි එක. දුරට දැන් ඒක දී කරලා තියෙනවා.
පොඩ්ඩ බලලා තමයි අපි වතුර ඇඩ් කරන්න ඕනේ. ගොඩාක් එකපාරට දාන්න එපා. මොකද ඊට පස්සේ අර අපි ගත්ත ප්‍රමාණය වෙනස් වෙලා ඊට පස්සේ වැඩි වෙන්නත් පුළුවන්. අපරාධේ. මෙන්න මේ වගේ එනවා. හරි. දැන් ඔක්කොම අපි අර ගත්තේ කුඩු ඒ කියන්නේ කහ කුඩු එකයි කියන්නේ කස්තුරි කහ එකයි කඩල පිටි එකයි කිසිම අර මේ ඔක්කොම දීලට තමයි තියෙන්නේ. හොඳට ඒ ටික දිය කර ගන්න ඕනේ. කැට ගතියටවත් නැති වෙන විදිහට. හරි. ඔන්න දැන් ඒ ටික හදාගෙන ඉවරයි. මෙන්න මේක තමයි පදම. අපි ළඟට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. දැන් මූණට ගානකොට චූටි මේ බේබි හෑර්ස් වගේ ඒවා එනවා. ඒත් මේ මෙතන තියෙන මේ හෑර්ස් මෙතන තියෙන චූටි හෑර්ස් ඒ මුකුත් මේව නැතින අපි කවුරුත් දන්න මේ වගේ දැන් බෑන්ඩ්ස් තියෙනවා. ඉතින් මේ එකක් අරගෙන අපිට යූස් කරන්න පුළුවන්. ඒක හොඳට මෙතන බෙල්ලට මෙන්න දාගෙන අපි හතෙන් හදාගෙන මෙතනට මුලින්ම දාගෙන ඊට පස්සේ හිමීට මේ කන් හරිය මෙතන මේ තියෙන ටිකත් මෙහෙම වෙන විදිහට හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පිටිපස්සේ කොන්ටි ටික නම් මොකක් හරි එකක් කරගන්න වෙනවා. නැත්නම් ඒ තියෙන කැලරි ටික ඊට පස්සේ එන්න ගන්න. දැන් තියෙන්නේ තටා මුණට ගන්න විතරයි. හරි. අන්න පිනන්න. මේ ස්ටික් එකේ තියෙන පිටි ටිකක් කරලා මම ගාතින ඉතින් මෙන්න මේ වගේ ටූල් එකක් මේක I think තේමු ට්‍රෙන්ඩ් එකේ නේ. ගොඩාක් අර මේ පේස්ට් එක අරගෙන එකම තැන මේ කරන්න එපා. ඒක තියන්නේ මාර නැත්නම් ඒක ඇදලා තින් ඊට පස්සේ ගානට වැඩි හොඳයි නිකන් මේක. මම මෙලා පෙන්නනවා. මම ඇයි නම් මෙහෙම කියන්නේ කම්බලට දානකොට මේ උඩට අදින්න අපි සාමාන්‍යයෙන් පල්ලෙහාට මේව කරන්නේ නැහැ. උඩට තමයි කරන්නේ. නළලේ ඉඳලා මේ ටික පල්ලෙහාට, මේ හරිය පල්ලෙහාට, මෙතනින් මේ ටික මෙහෙම උඩට. අපිට මූණට විතර නෙවෙයි අපිට ඕන මේක හැමම බෙල්ලටත් මේව කරන්න පුළුවන්. මේ හරිය නම් මෙතන පල්ලෙහාට. හරි. මම මේ පැත්තෙන් පෙන්නන්න. ඔන්න හරි බලන්න මේ ෆෝහෙඩ් එකේ ඉඳලා නළලේ ඉඳලා මේ ටිකට යන්නේ. පහළට මේ. මේ ටික මෙහෙම පාරට. හැබැයි කමුල් හරියටදී අපි හොඳට කියන්නේ මේ පල්ලෙහාට නිකට හරියට දානතර
ගොඩාක් අතුල්ලන්න එපා. ඔන්න ඉතින් මේ විදිහට මුළු මූණෙම සම්පූර්ණයෙන් ගා ගන්නයි තියෙන්නේ. හරි. ඔක්කොම ටික ගාලා ඉවරයි. ඉතින් පුරාණ මේ බෙල්ල හරියටත් ගා ගන්නකොට මම බෙල්ල හරියට ගන්න විදිහට පෙන්නන්නම්. ඉච්චරයි විතර ගන්න. අපිට කැමති නම් බෙල්ලට මේ විදිහට ඕනේ නම් නෙමෙයි සාමාන්‍යයෙන් මූණට කරනවත් එක්කම බෙල්ලට එක සාමාන්‍යයෙන් වෙනවා නේ. හරි. මෙන්න මේක තමයි මගේ ලොකුම සීක්‍රට් එක. මේ කටේ වැදුනා කියලා ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න මගේ ස්කින් කෙයාර් රූටින් එක. ටා! ඔන්න ඉවරයි. එතකොට අපිට ඕනනම් අපිට මේක හිමීට අයින් කරගන්නත් පුළුවන්. මොකද අයින් කරන්න. ඒක හොදන්න ඕනේ කොහොමද? ඔන්න. හරිනේ. දැන් අපිට පේනටි මෙන්න මේ හරිය මදි වෙලා තියෙනවා. අපි අර බෑන්ඩ් එක දාපේකින් මේ හරිය චුට්ටක් මදි වෙලා තියෙනවා. මේ හරිය විතරක් ගෑවනම් අපෝ හරි. මෙන්න මේ විදිහ. අදි ගොඩක් අර මෙහෙම මුලන්න එපා. හරි වැටුණා. අම්මගේ හෑන්ඩ් බෑග් එක උඩට වැටුනේ. නරලෙත් මදි හරියක් තියෙනවා නේද? හරි ඉවරයි. අන්න ඉතින් මේක තමයි මගේ ස්කින් එක. මගේ සම පැහැපත් ඒ කියන්නේ ඒ කන්සිස්ටන්සි එක එහෙමම කන්ටිනියු කරගෙන යන්න මම යූස් කරන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මෙන්න මේක තමයි. ඉතින් ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙනවා එග් මාස්ක් එක තියෙනවා, ඇලෝවෙරා එක තියෙනවා. තව තියෙනවා මම හිතන්නේ කොෆි හනි මික්ස් කරලා ගන්න එකක් තියෙනවා. ඉතින් ඒවත් මම අනිවාර්යෙන් ඉදිරියට ගියන්නම් කොහොමද නැත්නම් මම ලිස්ට් එකක් අනිවාර්යෙන් මෙන්ෂන් කරන්නම් කොහොමද ඒවා කරන්නේ මොනවද තියෙන්නේ කියලා. මම හැමදාම කියන වගේම තමයි thank you කියන මම අමතක කරන්නේ. thank you මගේ subscribers ලට followers ලට. ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවා නම් තාම follow කරලා නැති subscribe කරපු නැති අය ආවඩත් දැනුවත් කරන්නයි. ඉතින් thank you so much. මම ඒක අමතක කරන්නේ නැහැ. ඔයාලට thanks කියන්න. ඔන්න ඉතින් මේක තමයි skin care routine එක. මේක දැම්මට පස්සේ කොච්චර වෙලාවක් තියන් ඉන්න ඕනේ කියනවා නම් දැන් හරියටම අපි හිතමු වෙලාව කීයද කියලා මතකත් නැහැ. බලමු වෙලාව කීයද කියලා. මම හිතන්නේ 11ට කිට්ටු 10:53යි වගේ. ඉතින් හරි. අඩුම තරමේ පැය භාගයක් මේක හොඳට වේලෙන්න තියන්න. මේක තාම පේනදී වෙට් ගතියට තියෙන මේක වේලුනාම හර මේ කුඩු ගතියට එනවා අතට. ඒක හොඳට වේලෙන්න තියන්න. ඊට පස්සේ තමයි අඩුම තරමේ පැය භාගයක් වගේවත් ඇති තියෙන්නේ. පැය භාගයක් 45ක් හොඳටම ඇති. ඊට පස්සේ ගීල එක පාට මූණ හොදන්න එපා. මේ කියන්නේ අර කුඩු ටික මෙහෙම රබ් කරන්න මෙහෙම හිමීට රබ් කරන්න. ඊට පස්සේ ටවල් එකකට හරි ටිෂු එකකින් හරි පොඩ්ඩ මූණ චුට්ටක් පියදාලා ඊට පස්සේ ඔයගොල්ලෝ කරන ඊට පස්සේ එතනින් එහාට තියෙන මගේ ස්කින් කෙයාර් රූටින් එකේ ඊට පස්සේ තමයි මම පටන් ගන්නේ මගේ මොකද ඒකට කියන්නේ මම යූස් කරන්නේ සෙන්ටිලා එක හැබැයි හරිද සීරම් එකක් මම යූස් කරනවා සෙන්ටිලා එකට මම යූස් කරන ඇම්පෝල් එක ඒක ඊට පස්සේ යූස් කරනවා අන්න නෑ හැමදාම මම පොඩ්ඩක් අද මගේ අතින් චුට්ටක් වැඩි වුණා වතුර නූලක්
තමයි තින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මේ මුණ හොදන්නට පස්සේ ඇම්පෝල් එක විතරයි යූස් කරන්නේ. ඉතින් හැරෙන්න මුකුත් නැහැ. මේ ටික තමයි ඉතින් මං කියන ස්කින් කෙයාර් රූටින් එක. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙත් හම්බ වෙමු. අනිවාර්යෙන් ෆලෝ කරලා තියන්න. ඔයාලට මොනවා හරි අහගන්න ඕනේ නම් කල්ද කොහොමද ඔයාලා හරි ගන්න ක්‍රමයක් හරි මොන හරි ඕනේ වුණොත් මගේ නම්බර් එක මෙන්ෂන් කරලා තියෙනවා. WhatsApp නම්බර එක. WhatsApp නම්බර එකට මෙසේජ් එකක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් ෆ්‍රී වුණ ගමන් මම ඔයාලට රිප්ලයි එකක් දානවා. Okay, see you in the next video. Until let's stay safe, stay tuned. Bye bye.